විශ්වාසය සහ ප්‍රමිතිය රැගත් පුවත් නිරන්තරයෙන්ම ඔබ වෙත යහුසුළු අරගෙන එන්නට ජාතික නාලිකාව සූදානම්ව සිටිනවා. අපි නැවතත් අපේ කතා බහට යමු. අපි අද දවසේ කතා කරමින් ඉන්නේ මේ මුඛ සෞඛ්‍ය පිළිබඳ විශේෂයෙන්ම දත් වලට හානි වුණාම කොහොමද මුඛ සෞඛ්‍ය යථා තත්ත්වයට පත් කරන්න කියලා අපි කතා කරමින් ඉන්නේ. වෛද්‍යමනේ පිළිබඳව අපි කතා කරමු. සමහර කෙනෙක්ගේ මුළු දත් පෙළම වැටි ගියොත් හරි නැති වුණොත් හරි මොන වගේ ප්‍රතිකර්මද තියෙන්නේ ඒ තත්ත්වය යථා තත්ත්වයට ගන්නට? මොන වගේ ප්‍රතිකර්මද වෛද්‍යමනේ අපි කරන්නේ? මම හිතන්නේ ඉස්සරම අපි කරේ දත් ඇඳි දැමීමක්. නමුත් එතකොට ඒ රෝගයට ඉතාමත් අපහසුයි, ඒක ගලවන්න වෙනවා. ඊළාට ඒක ඉතාමත් අපිරිසිදු වෙනවා. එතන මුඛයෙන් නොයෙකුත් රෝග ඇති වෙන්න පුළුවන්. ඒ ඝර්ෂණය නිසා වෙන භයානක රෝග වලට අතුරු දෙන්න පුළුවන්. දැන් හැබැයි ඊට වඩා වෙනස්. මම හිතන්නේ මේ පින්තූර රාමුවේ තියෙනවා. ඒකේ අපි කරන්නේ ඉම්ප්ලාන්ට්ස් කියලා. අපි හකු ඇඳට අපි හයි කරනවා ටයිටේනියම් රොඩ්ස්. මේ වගේ ඒවා මේ තනි දතකට පුළුවන් මුළු ඇඳටම මේක දාලා ඊළාට සම්පූර්ණ පෝසලෙන් බ්‍රිජ් එකක් දැම්මම එයාට ඒක ගලවන්න අවශ්‍යත් නැහැ. අනිත් ඒ තල්ල වැහෙන්නෙත් නැහැ. මොකද ඒ යන්නේ අර අපි ඒ ස්ක්‍රූ කරපු එක නැත්නම් අපි යොදාගත්ත ටයිටේනියම් කූරු වල උඩ විතරයි දතේ ෆ්‍රේම් එක යන්නේ. ඒ ෆ්‍රේම් එක යන්නේ මෙටල් එකකින්. ලෝහයකින්. ඒවා ඒක උඩ තමයි පෝසලෙන් මේක කරලා තියෙනවා. ඉතාමත්ම දැන් මෙම ප්‍රතිකර්ම තමයි ඉතාමත්ම අද ඉස්සරහට ගිහලා තියෙන ප්‍රතිකර්ම. නවීන විද්‍යාව දියුණුව සමගම. ඒතර අපි හකු ඇටේ අපි අවශ්‍ය ප්‍රමාණයට, ඒ කියන්නේ දාන්න අවශ්‍ය දත් ප්‍රමාණය අනුව අපි හකු ඇටේට අපි අර ටයිටේනියම් කූරු ඇතුල් කරනවා. දැන් විවිධ ලෝහ වර්ගනේ දැන් ටයිටේනියම් මේ වගේ විවිධ අමුද්‍රව්‍යන භාවිතා කරන්නේ. මේ දේවල් ශරීරයේ වර්ගනේ දැන් ටයිටේනියම් මේ වගේ විවිධ අමුද්‍රව්‍යන භාවිතා කරන්නේ. මේ දේවල් ශරීරයේ තියෙන එක හානි වෙන්නේ නැද්ද? නෑ, ටයිටේනියම් තමයි බයෝ කම්පැටිබල්. ඒ කියන්නේ ශරීරයට හානියක් වෙන්නේ නැහැ. දැන් සර්කෝනියා කියන එකත් අපි දැන් කරගෙන යනවා. ඒ වුණාට ඒක තාම පරීක්ෂණ තත්ත්වයේ නිදා. ටයිටේනියම් කියන එක 1970 ගණන් වල තමයි ඒක හොයාගත්තේ. ස්විට්සර්ලන්ඩ් වල බ්‍රැනමා කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ඒ ටයිටේනියම් ඉම්ප්ලාන්ට්ස් පටන් ගත්තේ. ඒක දැන් දියුණු වෙගෙන ඇවිල්ලා දැන් මිනි ඉම්ප්ලාන්ට්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවෙම අපි ඉම්ප්ලාන්ට් එකක් දාලා ඒ වෙලාවෙම තියන්න පුළුවන්. නමුත් නියම ඉම්ප්ලාන්ට්ස් දානවනම් සාමාන්‍යයෙන් ඒ වෛද්‍යවරයාගේ පුහුණුව අනුව සමහරක් මාස 6ක් මාස 5ක් වගේ තියෙනවා. ඉතින් ඒක වෛද්‍යවරයා අනුව ඒක වෙනස් වෙනවා, ඒ ප්‍රතිකර්ම කරන විදිය. නමුත් ටයිටේනියම් දැමීමෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ රෝගියාට. ඒ වගේම ඒ කූරක් යවනකොට දැන් ඕන කෙනෙක් හිතනවා දැන් හකු ඇටේට මේක යවනකොට රිදෙනවා කියලා. හැබැයි දතක් ගලවනවා විතරක් රිදීමක් නැහැ. මොකද අපි ඉන්ජෙක්ෂන් එකක් ගහලා අපි කරන්නේ. එතකොට ඒක රිදීම අඩුයි. සිහිය නැති කරන්න අවශ්‍ය වෙනවද ඒක? සිහිය නැති කළා කරන්න පුළුවන්. සිහිය තියෙද්දි සාමාන්‍ය විදියට කරන්න පුළුවන්. ඒක සිහිය තියෙද්දි සාමාන්‍ය විදියට කරන්න පුළුවන්. ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලංකාව තුල ඒ ප්‍රතිකර්ම තියෙනවා. ලංකාවේ තියෙනවා දැන්. එතකොට මේ ඉම්ප්ලාන්ට් එකක් ඇත්තන වෛද්‍යමනේ එක දතකටත් කරන්න පුළුවන්ද? එක දතකුත්. දැන් අපි දැන් හුවක් කරෝගින් සමාකයට වියදම ටිකක් අධිකයි. ඒක කියනවා නෑ කවන්නේ දෙපැත්තේ දත් දෙක මට තුවාල කරන්න නැතුව ඉම්ප්ලාන්ට් එකක් දාන්න කියලා. හැබැයි ඉම්ප්ලාන්ට් එක දානකොට කීපයක් අපි බලන්න ඕන. අවශ්‍ය ප්‍රමාණයට හකු ඇඳ තියේද කියලා. ඒ කියන්නේ බෝන් ඩෙන්සිටි එක. ඒ කියන්නේ හක මේක ස්ක්‍රූ එකක් දාන්න තරම් ශක්තිමත් බව. ඒ වගේම අපි දන්නවා අපේ වාත කුහර තියෙනවා හිස් කබලේ. ඒ කියන්නේ සයිනසස්. සමහරවිට ඒ වගේ තැන්වලදී අපි බලන්න ඕනේ ඒකට තියෙන දුර ප්‍රමාණය. මොකද සමහරවිට සයිනසස් ඇතුළට යන්න පුළුවන්. ඒ වගේ සමහරකට හකු යට හකු ඇඳේ හකු ඇඳ ඇතුලේ යනවා ස්නායුවක්. ඒක ඉන්ෆීරියර් නර්ව් කියන එක ස්නායුවේ කියන්නේ හකු ඇඳේ යටින්. ඒ කියන්නේ ඇතුලෙන් කියන එක ස්නායුවේ කියන්නේ හකු ඇඳේ යටින්. ඒ කියන්නේ ඇතුලෙන්. ඒතර බලන්න ඕනේ මේක කොච්චර ප්‍රමාණයක් අපිට ඇතුළේ යටද මේ ස්නායුව තියෙන්නේ කියලා. යම් කිසිදී අපි ඒ ස්නායුවට තුවාලයක් කරොත් වෛද්‍යවරයා විසින් එතකොට තොලේ භාගයක් බර වෙලා දිවේ භාගයක් බර වෙලා තියෙන පුළුවන් ඒ ස්නායුව සපෙන ස්ථාන. ඉතින් ඒකින්ද ඉම්ප්ලාන්ට් කියන එක ඊටමත් ප්‍රවේශමෙන් කරේ. ඊළාට විස බීජ නැති තැනක වෙන්න ඕනේ. එතකොට අපි ටයිටේනියම් ලෝහය යොදනවා නම්
අපි ඒ සෑම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම ඒ කියන්නේ පාවිච්චි කරන උපකරණ ටයිටේනියම් වෙන්න ඕන. මොකද නැත්තම් වෙනවා ගැල්වනයිසිං ඉෆෙක්ට් කියලා එකක් කියනවා. ගැල්වනයිසිං ඉෆෙක්ට් කියන්නේ වෙන මෙටලයකින් මේක කරොත් අපි පාවිච්චි කරොත් ඒකේ වෙන යම්කිසි රසායනික ක්‍රියාකාරකම් නිසා බෝන් නෙක්‍රොසිස් නැත්තම් හකු ඇටේ මැරෙන්න පුළුවන්. ඒ වගේම ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඊ타මත්ම ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඊ타මත්ම පිරිසුදු පරිසරයක විස බීජ හරන වූ භාණ්ඩ පාවිච්චි කරලා කරන්න ඕනේ. ඒ කියන්නේ හැම තැනම ඒක කරන්න බෑ ඇත්තටම. මුඛ සෞඛ්‍ය ගැන දත් ගැන කොතරම් දේවල් කතා කරන්න තියෙනවද? ඒ වගේම මේ ප්‍රතිකර්ම පිළිබඳව අපිට සාමාන්‍ය අපි හිතන්නේ නැහැ දැන් මුළු දත් පෙළම දාන්න පුළුවන් කියලා. සමහර විටක අපි දැක්කේ රූපරාම වලින් අර මුල් රූපයට වඩා පසු රූපේ හරි ලස්සනයි, සුන්දරයි. ඉතින් ඒ වගේ වෙනස්කම් කරන්න පුළුවන් මොහොන්ට හරිම මේ විශ්මිත කාරණයක්. ඉතින් අපි අද දවසේ කාලය තුල කතා කරේ තාමත් වැදගත් කාරණයක්. ඒ වගේම ඉදිරියේදීත් තවදුරටත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ දත් පිළිබඳව සහ හනුව ප්‍රදේශය පිළිබඳව රෝග පිළිබඳවත්. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අතරම අපිත් එක්ක මේ ඔබව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට රුහුණු විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගණානන්ද නායක මහතාට අපි නැවතත් දවසක හමු වෙමු. ආයුබෝවන් ඔබතුමාට. හිතොතින් රැඳී සිටින්න සඳුදා නුගසෙවන සමගින්